ළමයි අද මම ගංගාවේ සංගීතයේ පද්‍ය පන්ති ගැන තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් පුතේ මේ ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තිය රචනා කරලා තියෙන්නේ එච්.එම්. කුඩලිගම මහතා. ඔහුව අපේ සිංහල ශෙලී යන අන්වර්ථ නාමයෙන්ුත් හඳුන්වනු ලබනවා. ඉතින් මේ ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තිය උපුටාගෙන තියෙන්නේ මං බැඳි පන්හිඳ කියන පොතෙන්. ඉතින් මේ මන් බැඳි පන්හිඳ කියන පොත පිළිබඳව අපේ සාහිත්‍ය අච්චු පොතේ සඳහන් වෙන්නේ නැති වුණත් ඒක ඔයාලගේ දැනුමට තමයි මම කියලා දුන්නේ. ඉතින් මේ ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තියේ කතුවරයා එච්.එම්. කුඩලිගම මහතා සුවඳ කවි සංග්‍රහව සංස්කරණය කරලා තියෙනවා. ඒ වගේම එච්.එම්. කුඩලිගම මහතා සේවය කරපු කවි සංග්‍රහවල ලෙස සුවඳ මීවදය දේදුන්න යන සංග්‍රහවන් පෙන්වා දෙන්න පුළුවන්. මිට අමතරව මේ එච්.එම්. කුඩලිගම මහතා රවීන්ද්‍රනාත් tagore කිවිඳුන්ගේ ආభాෂය ලබලා ඒ කියන්නේ ඔහුගේ පොතපත කියවලා ඒ ආభాෂය ලැබමින් තමයි මේ තමන්ගේ කවි රචනා කරලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම කුඩලිගම මහතාගේ කවි බටහිර ශෙලී නැමැති කවියාගේ කවි වලට සමාන වුණා කියලා ඇතැම්මුන් පවසනවා. නමුත් එච්.එම්. කුඩලිගම මහතා කියලා තියෙනවා එයා කවදාවත් ශෙලීගේ කවි කියවලා නැහැ කියලා. ඒ කෙසේ වුණත් ප්‍රේමය ඒ වගේම මනුෂ්‍ය ජීවිතය සහ ස්වභාවධර්ම කියන මේ තේමා යටතේ අපේ එච්.එම්. කුඩලිගම මහතා නිරන්තරයෙන් කවි රචනා කරපු නිසා එයාගේ කවිත් මේ ශෙලී යොදාගත් මාතෘකාවලටම සමාන නිසා තමයි යාම සිංහල ශෙලී යන වර්තමානයෙන් හඳුන්වනු ලබන්නේ. ඉතින් මේ එච්.එම්. කුඩලිගම මහතා ලියූ පද්‍ය කෘති අතර ජනප්‍රියම මේ පද්‍ය පන්ති බවට පත් වෙන්නේ පද්‍ය ග්‍රන්ථය බවට පත් වෙන්නේ ඈ කියන පද්‍ය ග්‍රන්ථය. ඉතින් අපි මේ හේලි දහම නැත්නම් අටලෝ දහම පිළිබඳව සඳහන් වෙන අපූර්ව පද්‍ය පන්තියක් වන මේ ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තියේ කවිවල විස්තර වලට දැන් යමු. කඳු බෑවුමක දම්බෝ විටි පඳුරු තලා පහලට ඇදී පරමල් පෙති ඉවතනලා කලදෝදියෙන් පොඟවාරන් පුලින තලා සංගීතවත් වී යමි ඉදිරියට ගලා. ඉතින් පුතේ මේ ගංගාව මනුෂ්‍ය ජීවිතය වගේ කඳු බෑවුම් වලින් බැහැගෙන මෙහෙම තමයි යන්න බාධක පසු කරගෙන තමයි ගංගාව පහළට ගලාගෙන එන්නේ. මේ ගලාගෙන යන අතරමඟදී එයාගේ ආරම්භය ගැන කියනවා. කලදෝදීනි කියන කිතිබන් ජලය තමයි ගංගාවේ ආරම්භයේ තියෙන අපේ ජීවිතේ පොඩි කාලේ වගේ නේද? අපි පොඩි කාලේ තමයි මනස හරියම පිරිසිදුයිනේ. ඉතින් අපේ පිරිසිදු මනස වගේම මේ ගංගාවේ ජලය ඊටම පිරිසිදුයි කියලා කියනවා. ගංගාව ආරම්භයේදී මේ පිරිසිදු ජලය තමයි ගංගාව පහළට ගලාගෙන එන්නේ. ඉතින් පුලින තලා මේ පුලින තලා කියන්නේ වැලි තලා මේ රත්තරන් පාට වැලි තලාව පසු කරගෙන ගංගාව පහළට ගමන් කරගෙන එනවා. ඊළඟට අපි යනවා දෙවෙනි කවියට. සැඟවෙමි එවෙමි නිසසල වෙමි සසල වෙමි ඇබරමි එහෙ පසු නොබසිමි නොනවතිමි කවදා කොතනකදී හෝ මහ මුහුද හිමි හමුණු කෙනෙහි මා සතු බර ඔහුට දෙමි. ඉතින් මේ කවිය ඇතමුන් ප්‍රකාශ කරනවා මේ කවිය මනුෂ්‍ය ජීවිතයට ආදේශ කරලා තියෙනවා කියලා. ඇතමුන් ප්‍රකාශ කරනවා මේ කවිය කාන්තාවට සමාන කරලා තියෙනවා කියලා. ඉතින් කාන්තාවට සමාන කරනවා කියන එක ගත්තොත් එහෙම අපි මෙතනදී කියන්නේ කාන්තාවක් තමන්ගේ විවාහයෙන් තමන්ගේ ජීවන බාර තමන්ගේ සැමියාට බාර දෙනවා වගේ මේ ගංගාවක් තමන්ගේ ජීවිතයේ සියලු බර මහ මුහුදෙන් නිදහස් මහ මුහුදට ලබා දෙන නිදහස් වෙනවා කියලා කියනවා. එතකොට මෙතනදී මේ මනුෂ්‍ය ජීවිතය ගැන කතා කරලා මිනිසුන් වන අප මරණයෙන් තමයි අපේ ජීවිතේ සියලු බර නිදහස් කරන්නේ. ඉතින් ඒ අර්ථයත් අපිට මෙතනදී ගන්න පුළුවන් ගංගාව මුහුදට තමන්ගේ සියලු බර නිදහස් කරනවා වගේ මිනිසුන් වන අපත් අපේ ජීවන බර මරණයෙන් නිදහස් කරගන්නවා කියලා මේ කවියේ ව්‍යංගයෙන් කියනවා. එතකොට සැඟවෙමි එබ්බෙමි නිසසල වෙමි සසල වෙමි අපේ ජීවිතේ සමහර අවස්ථාවල හැංගෙනවා, සමහර අවස්ථාවල එබ්බෙනවා, සමහර අවස්ථාවල සසල වෙනවා, සමහර අවස්ථාවල නිශ්චලව ගමන් කරනවා. ඉතින් මේ හැම අවස්ථාවකම අපේ ජීවිතේ පොදුයි. ගංගාවත් මෙන්න මේ වගේ තමයි. ඉතින් ඇඹරෙනවා අපි සමහර තැන්වල නේද? නමුත් අපි කිසිදාක පසු බහින්නේ නැහැ. කියන්නේ අපේ ජීවිතේ කවදාවත් ආපස්සට ගමන් කරන්නේ නැහැ. අපි හැමදාම ඉස්සරහට තමයි ගමන් කරන්නේ. ඒකම අපේ ජීවිතේ කිසිම දවසක එකම තැන රැඳිලා තියෙන්නේ නැහැ. මේකෙන් අදහස් කරන්නේ අපේ වයස, අපේ කාලය කවදාවත් එකම තැනක රැඳිලා තියෙන්නේ නැහැ කියන එකයි. ඉතින් පුතේ අපි දැන් තුන්වෙනි කවියට යනවා. එන්නේ කොහේ සිටද කොතැනකටද යන්නේ ඔබ කොමකටද මා දුටු තැන විමසන්නේ. මිනිසුන්ගේ නිතරම ආපසු එන්නේ කිවදයි කියා කිසිවකු ඇයි නොසොයන්නේ. මේ කවින් කියන්නේ අපි මිනිසුන් විදිහට සුහදව අපේ සමාජයේ ජීවත් වෙද්දී තව කෙනෙක්ගෙන් අහනවා කොහෙද යන්නේ කොහෙද ඉඳන්ද එන්නේ කියලා. නමුත් අපි දන්නේ අපේ ජීවිතේ ඇත්තටම අපි කොහේ ඉඳන්ද ආවේ.
අපි මේ භවයෙන් පස්සේ අපි කොහෙටද යන්නේ කියන එක අපි ඇත්තටම දන්නේ නැහැ. ඉතින් මෙතනදී අපේ භව ගමන ගැන ව්‍යංගයෙන් ප්‍රකාශයක් කරනවා. ඒත් එකම තමයි මිනිසුන් ගිහින් නිතරම ආපසු වෙන්නේ. අපි මැරෙනවා ආයෙ ඉපදෙනවා. ඉතින් අපි අපේ ජීවන චක්‍රය ගැන තමයි මෙතනින් ඔන්න කියලා දෙන්නේ. හැබැයි අපි මැරෙනවා ආයෙ මේ කොහෙටද අපි ඉපදිලා යන්නේ කියන එක ගැන අපි කවුරුත් දන්නේ නැහැ. අපි කවුරුත් ඒ ගැන හොයන්නේ නැහැ කියලා තමයි කවියා ප්‍රකාශ කරන්නේ. ඊළඟට මීයඹ කිරළ මාදම් ගෙඩි ලදුරු වියේ ඇකයෙහිලා හඬ වයසට සුළඟ රැයේ සුලිමද කැරකිමින් ඉදුනිල් ගැඹුරු දියේ සමහර තනක ලස්සන මල් කැකුළු දියේ. ඉතින් පුතේ මේ මීයඹ කිරළ මාදම් ගෙඩි කියලා කියන්නේ අපේ ළමා කාලේ අපි එකතු කරගන්න අත්දැකීම්. සුන්දර අත්දැකීම්. මේ ගංගාවත් ඒ වගේ ගංගාව තමගේ ළමා කාලේ ඉඳන් පල්ලෙහාට ගමන් කරගෙන ඉද්දි මේ කඳු බැවුම් වලින් මීයඹ කිරළ මාදම් වැනි මේ පළතුරු ගෙඩි තමන්ගේ ජලය හොයාගෙන පල්ලෙහාට අරගෙන යනවා. ඉතින් අපිත් අපේ ළමා කාලේ සුන්දර අත්දැකීම් එකතු කරගෙන තමයි අපේ ජීවිතය හැඩගස්වා ගන්නෙ. ඉතින් සුලිමද කැරකෙමින් ඉඳුන්නේ ගැඹුරු දියේ. සමහර තැනක ලස්සන මල් කැකුළු දියේ අපේ ජීවිතේ සමහර තැන්වල බාධා එනවා, සුලි එනවා නේද? ඉතින් නමුත් අපිට ඇතැම් අවස්ථාවල ජයග්‍රහණ මේ මල් කැකුළු වලින් අදහස් කරන්නේ ජයග්‍රහණ සතුට කියන එක අපිට හිමි වෙනවා. ඊළඟට අපි යනවා පස්වෙනි කවියට. හිරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම සමතැනි තලාවල හමු වෙයි අලසකම නිරසයි අතර මග අවහිර නුදුටු බිම. ඉතින් මේ කවියෙන් කියන්නේ පුතේ ගංගාවක් මේ පෙනපිඩු බිහි කරනවා. මේ ලස්සන සුදු පැහැති පෙනපිඩු බිහි කරන්නේ ගල් පරවල හැපිලයි. ඉතින් අපේ ජීවිතෙත් ඒ වගේ බාධකවල හැපිලා තමයි අපි සුන්දර ස්ථාන ජයග්‍රහණ සතුටු හිතන සිදුවීම් අපි නිර්මාණය කරගන්නේ බාධකවල ගැටීමෙන්. ඉතින් ඒ වගේම තමයි සමතැනි තලාවල හමුවේ අලසකම ගංගාව ඔහේ සමතැනි තලාව ගලාගෙන යද්දී ඒක බලන් ඉඳි අපේ හිතට එච්චර සතුටක් දැනෙන්නේ නැහැ. ඒක හරි අලසයි. ඉතින් ගංගාවටත් ඒක අලසයි කියලා කියනවා. අපේ ජීවිතෙත් අන්න ඒ වගේ බාධක නැතුව ඔහේ අපේ ජීවිතේ ගලාගෙන යනවා නම් එතන ඇත්තටම අපිට අලසයි අපේ ජීවිතේ කියලා කියනවා. බාධක මැද්දේ හැල හැප්පි මැද්දේ අපි ලැබෙන ජයග්‍රහණ තමයි ඇත්තටම වඩාත් සුන්දර වෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇති පුතේ ඔන්න අපි කොරෝනා කාලේ කොවිඩ් අවධියේදී අපි ගෙවල් වලට වෙලා කොටු වෙලා අධ්‍යාපනය ළමයින්ගේ බිඳ වැටිලා අපේ ජීවිත සම්පූර්ණයෙන්ම එක තැන අපි ගත කරපු කාලයක්. ඉතින් මේ වගේ කාලවලදී අපේ ජීවිතේ ඒකාකාරී අපිට බාධක නැහැ නේද? ඉතින් බාධක නැතුනම අපේ ජීවිතේ ඒකාකාරී කෙනෙකුට ඔයාලට ඒ උදාහරණය හොඳටම පැහැදිලි වෙයි කියලා මට හිතෙනවා. ඉතින් හතරවෙනි පේලි විදිහට කියන ඕන නිරසයි අතර මග අවහිර නුදුරු වීම. පුතේ අතර මග අවහිර බාධක තීදි තමයි අපේ ජීවිතේ රසවත් වෙන්නේ. ඉතින් අර තැලෙන්න ඇඹරල්ලා ගෙඩි රස වෙනවා. තැලෙන්න මේ ඇඹුල් ගෙඩි රස වෙනවා වගේ අපේ ජීවිතේ තැලෙන්න බාධක වලට මුහුණ දෙන්න තමයි අපේ ජීවිත ලස්සන වෙන්නේ. ඉතින් ඊළඟට අපි යනවා ඔන්න 6 වෙනි කවියට. මිනිසුන් නිවුරු වල යන එන අඩි සත්‍යෙන් ලයට සසල බවමින් මතු නොනැගෙත්තෙන් කෙකටිය ඕලු නලියන දිය රැලි මැද්දෙන් මල් පෙති වියලි කොළ එන අතකට එද්දී. ඉතින් මිනිස්සු මේ ගංගාවේ ඉවුරේ ගමන් කරද්දී මේක ගංගාවේ හදවතට ගංගාවේ ලයට දැනෙනවා කියලා කියනවා. ඉතින් ගංගාව ප්‍රාර්ථනා කරන්නේ මිනිසුන්ගේ ඇවිදීම නෙමෙයි. යා බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන් නෙමෙයි. යා බලාපොරොත්තු වෙන්නේ සබහා දහමේ තියෙන මේ මල් කොළ එයාගේ ගඟේ ඕන අතකට එයා එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඊළඟට අපි යනවා ඔන්න 7 වෙනි කවියට. මේ කවියෙන් කියන්නේ රන්තරු පිරිවරාගත් සඳ මඩලයට මහවන බිමක් මැද ගිරිකුළු අතර සිට නොමියන හේලි දහමක පණිමුඩය පිට කොඳුරුමි කෙඳිරියක් මුළුල්ලොව නිසල කොට. ඉතින් මේ කවියෙන් කියන්නේ පුතේ අපේ රන්තරු පිරිවරාගෙන කියන්නේ අපි සෙනඟ පිරිවරාගෙන හරිම සමාජයේ බැබලෙමින් ජීවත් වුණා. ඒ වගේම තමයි අපි මහා වන බිමක් මැද, ඒ කියන්නේ මහා පිරිවරක් මැද ආරක්ෂිතව සිටියත්, අපි ගිරිකුළු අතර, මේ කියන්නේ කඳු පන්තියක් අතර අපි ආරක්ෂිතව සිටියත් අපිට මේ නොමියන හේලි දහම හෙවත් අටලෝ දහමට යටත් අවසානයේ අපි හැමෝටම සිද්ධ වෙනවා මේ ලෝකෙන් සමුගන්න. මේ ලෝකේ අටලෝ දහමට යටත් වෙන්න අපි හැමෝටම සිද්ධ වෙනවා. ඒක තමයි පුතේ මේ ජීවිතේ යථාර්ථය. අපි හැමෝම මුහුණ දෙන්න ඕන යථාර්ථය. ඉතින් අපිට අවසානයේදී සිද්ධ වෙන්නේ මේ අපේ හඬ නිහඬ කරමින් කොඳුරුමි කෙඳිරිය මුළු ලොව නිසල කොට ලෝකයේම නිහඬ කරමින් අපේ හඬ නිහඬ කරගෙන තමයි අපිට අවසානයේදී සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි මේ ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තියේ සරල සාරාංශය. මේ තවත් වැදගත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.